විශ්වාසයෙන් කියන්න පුළුවන්. දැන් එක වෙලාවකවත් ඔයගොල්ලෝ දැක්කද රාජාංගනේ ප්‍රාදේශ සභාවට තරඟ වදින එකම අපේක්ෂක කණ්ඩායමක්වත් මේ වගේ වේදිකාවක වේදිකාව ගන්න. ඒක නේද නේ? මාත් හරි ප්‍රශ්න අහන්නේ නේ. ඈ? පෝස්ටර් එකම ගන්න දැක්ක. අපි නම් ගන්නෑ ඈ. අපි ගන්න ඕනේ. අපි තීරණය කරා පෝස්ටර් ගන්නෑ. මැතිවරණ නීති රකින්නවා. අනිසරයටත් ඒක හොඳයි. පොලිසියට යන වියදම මිලියන 1000ක් විතර වෙනවා. මිලියන 1000. පොලිසිය පෝස්ට් කරන්නේ. විතර වෙනවා. පෝස්ටර් මේ කට්ටිය දකින්නේ නැහැ. හැබැයි පත්‍රිකාවේ ඇති කාර්යාලයේ ඇති මේ වගේ රැස්වීම් විදිහවලදී බලන්න මුළු තීරණය දැනගෙන ඉන්නවා. ඒවල වෙන කොහේ වේදිකාවක් දකින්න පුළුවන්. වෙන කොහේ රැස්වීමක වෙන කාලෙක රැස්වීමක ඉතිහාසයේ තිබුණේ නැහැ. වර්තමානයේත් නැහැ. අනාගතේ ඉදී අනාගතෙත් නැහැ. ඒ නැති වෙන්නේ නිකන් නෙමෙයි. අපිට ආණ්ඩුව දුන්නේ මාස 30කට. මාස 5යි. හැබැයි ආණ්ඩුව දුන්නේ අවුරුදු 30කට. පාරට ඒකනේ මාස 60කට. මාස 65ක් කරනකොට රනිල්ලට සජිත්ලට නේද? 60 වෙන පැටලිල්ල සහ යන්නේන මම බා ගන්න බැරි වෙන තරමට අසරණ වීම ඇතුළේ අපිට එක පණිවිඩයක් කියනවා. මාස 60 ඉවර වෙනකොට විපක්ෂය හොයා ගන්න වෙන්නේ කෞතුකාගාරවලින් විතරයි අපේ රටේ. ඒ වැඩේ දෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? දැන් ඒගොල්ලෝ ආණ්ඩුවට විවේචන ඉදිරිපත් කරන්න ඕනේ ආණ්ඩුව නොකරපු දේවල්. ආණ්ඩුවට බණින්න ඕනේ කොහේද? අපිට බණින්න අපි නොකරපු දේවල්. දැන් ඒක කියන්න පුළුවන්. දැන් කියන්න පුළුවන් සෞඛ්‍ය කැමති වතුර බෙහෙත් කරනකොට වතුර විකුණලා නඩු කියලා කියන්න පුළුවන් අපේ ආණ්ඩුව. අධ්‍යාපනයේ ළමයි ඉස්කෝල වලට දාලා සල්ලි අරන් කියලා කියන්න පුළුවන්. ඉඩම් නැමැති කම්පැනි වල ඉඩම් විකුණලා කියලා කියන්න පුළුවන්. මුදල් නැමැති බාර් කියලා සල්ලි අරන් කියලා කියන්න පුළුවන්. වෙන නැමැති කොමිස් කරලා කියලා කියන්න පුළුවන්. බෑ. ඒවා කියන්න බෑ ඒගොල්ලන්. බෙහෙත් දුන්නේ නැහැ. බෙහෙත් කියලා වතුර කෑවා මිනිස්සුන්ට. දැන් සරල අවුරුදු 16යි